හයි අද මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ නැචරල් කර්ල්ස් මම කොහොමද සෙට් කරගන්නේ කියලා. ඉතින් මේක ලොකු දෙයක් නැහැ. හැබැයි මම මගේ කර්ල්ස් සෙට් කරන විදිය මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මුලින්ම කොණ්ඩේ වොෂ් කරගෙන ඇවිල්ලා මෙතනදී වොෂ් කරන්නේ මම ඩව් ෂැම්පූ එක පාවිච්චි කරලා ඒ වගේම ඩව් කන්ඩිෂනර් එකත් යූස් කරනවා. ඉතින් මෙතනදී මට කියන්න ඕනේ ඉස්සර මම ඩව් කන්ඩිෂනර් එකෙන්ම කර්ල්ස් සෙට් කරා. කිසිම ගැටලුවක් නැතුව කර්ල්ස් ටික සෙට් කරගන්න පුළුවන්. ඉතින් මම අද කන්ඩිෂනර් එකෙන් නෙවෙයි සෙට් කරන්න යන්නේ. මගේ ගාව තියෙන කර්ල් ක්‍රීම් එකෙන්. ඉතින් ඕගොල්ලෝ පනාවක් පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහේ දැති ලොකු පනාවක් පාවිච්චි කරන්න ඕන. නැත්නම් අපේ කොණ්ඩේ කැඩෙනවා. මොකද අපි තෙත පිටින් තමයි පීරන්නේ. ඒ වගේම කර්ල්ස් හදාගනිද්දි දැති ලොකු පනාවක් පාවිච්චි කරන එක ගොඩාක් හොඳයි. ඉතින් අද මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කර්ල් ක්‍රීම් එක. ඔයගොල්ලන්ට මම මේකේ ෆොටෝ එකක් දාන්නම් පැහැදිලි. ඉතින් මේකෙන් තමයි මම කර්ල් සෙට් කරගන්නේ. මම මේක දැන් ටික දවසක් ඉඳන් පාවිච්චි කරනවා. ඇත්තටම ගොඩක්ම හොඳයි. ඔයගොල්ලෝ මුලින්ම දැක්ක වගේම කොණ්ඩේ වොෂ් කරන් ඇවිල්ලා තමයි කොණ්ඩේ තෙත පිටින් තමයි මේ විදිහට කර්ල් සෙට් කරගන්න ඕන. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට කර්ල් ක්‍රීම් අතට ගන්න. අරගෙන හොඳට ඇප්ලයි කරගෙන මේ විදිහට හොඳට හෙයා එකේ ඇප්ලයි කරගන්න ඕන. ඇප්ලයි කරගෙන හොඳට උඩට මේ විදිහට ස්ක්‍රන්ච් කරන එක තමයි අපි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට වෙලාව තියනවා නම් ටයිම් එක තියනවා නම් මේ විදිහට අතින් කර්ල් සෙට් කරගන්න පුළුවන්. බලන්න මේ විදිහට අතින් හදා ගන්න පුළුවන්. මම මේ කියන්නේ ඕගොල්ලොන්ගේ හෙයා එක නැචරල් හෙයා එක ගන්නද මේක? මගේ කොණ්ඩේ නැචරලිම පොඩි කර්ල් එකක් තියෙනවා. ඉතින් ඒ කර්ල් එක තමයි මම මේ විදිහට සෙට් කරගන්න යන්නේ. ඉතින් මේ විදිහට ඊට පස්සේ මම මේ මයික්‍රෝෆයිබර් ටවල් එකක් අරගෙන වැඩිපුර තියෙන ප්‍රොඩක්ට් ටික ඒ වගේම වැඩිපුර තියෙන තෙත ගතිය කොණ්ඩෙන් ඉවත් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අනිත් පැත්තත් ඒ විදිහටම තමයි කරගන්න තියෙන්නේ. මේ කරගත්ත විදිහටම තමයි. ඔයගොල්ලන්ට මේක හෙයා ඩ්‍රයි එකක් පාවිච්චි කරලා කොණ්ඩේ වේල ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නැචරලි කොණ්ඩේ වේලෙන විදිහට තියාගන්න පුළුවන්. මම නම් හෙයා ඩ්‍රයි තමයි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහටම කොණ්ඩේ වේලෙන දෙන එක තමයි මම කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම කර්ල් ක්‍රීම් ටික හෙයා එකේ ඇප්ලයි කරගෙන මෙන්න මේ විදිහට තමයි දැනට තෙත තියෙද්දි කොණ්ඩේ තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට අර මුලින් දැක්ක විදිහට ඔයගොල්ලන්ට ලස්සනට ඔයාලගේ කර්ල් එක සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලෝ දැන් දකින්නේ මම කර්ල් එක සෙට් කරගත්තට පස්සේ තියෙන විදිය. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න විදිය ලස්සනටම ඔයගොල්ලන්ගේ කර්ල් එක සෙට් කරගන්න පුළුවන්.